සංසාරේ කරපු අකුසලයකට මේ ආත්මය තුල මොකක හරි අඩුවක් තියෙනවනම් අපි හිතමුකෝ ෂණ සම්පත්තියේ ගැටලුවක් තියෙනවනම් එතකොට වස්තු සම්පත් වල ගැටලුවක් තියෙනවනම් නිරෝගී භාවයේ ගැටලුවක් තියෙනවනම් පින්නතුනේ ඒ හොඳින් ඉන්න මිනිස්සුන්ට කවදාවත් කෙනෙහිලිකම් කරන්න නරකයි. පින්නතුන් අහලා ඇති අර චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. මම මේ පැහැදිලි කරන්නේ අපේ මේ බොහෝ දේවල් තීරණය වෙනවා පින්නතුනි සංසාරේ කරපු කුසල් අකුසල් මත ලැබීම් නොලැබීම් ඉන්න තියෙන විදිහ. දැන් ඔය මේ ගම්වල බොහෝ පැතිවල ඉන්නවනේ අපේ සමහර මාමලා තාත්තලා. සමහර විට දවසටම සමහරු ඉන්නවනේ කන්නේ නැහැනේ. මේ පැතිවල බොනවද දන්නේ නැහැ සමහරු. ඔය දවසම බිබී ඉන්නව කන්නේ නැහැ. බඩගින්න වැඩි වුණොත් කහට කෝප්පයක් බොනවා. එහෙම නැත්නම් ওই පාන් කෑල්ලක් හරි මොනවා හරි පොඩි දෙයක් කනවා. ජීවිතේට සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැහැ. පින්නතුනේ මේ ලොකු තිඹොල් වාගේ කටු දෙකට නැමෙනවනේ යටිපතුල් වලට. මේ අවුරුදු 60 70 ගිහිල්ලා නගින්නත් කිතුල් ගහ යකරන් දැල්ලටම. කකුල් දෙකවත් ගැහෙන්නේ නැහනේ. මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. පින්නතුනි කස්සක්වත් නැහැ. කිසි ලෙඩක් දුකක් නැහැ. අපේ පොඩි එකෙක් දාන්නකෝ. ඔය උදේ 5ට මහ පාන්ට එළියට දාන්න කිඹුහුන් ගිහිල්ලානේ මැරෙන්නේ. මොකද්ද මේ තියෙන්නේ? වෙනදනේ මිනිසත් භවය ලබන්න පුණ්‍ය කර්මය තියෙනවා. මේ සංසාරේ පුදුම විදිහ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරපු උදවිය. සංසාරේ හරියට ලෙඩුන්ට අප උපස්ථාන කරපු උදවිය. සංසාරේ පුදුම විදිහට බෙහෙත් පූජා කරපු උදවිය. ගෞරවනීය මහා සංඝරත්නයට බුදුහාමුදුරුවන්ට බෙහෙත් පූජා කරපු උදවිය. පින්නතුනේ අර දුගී